අප්පත බල මහත්තයා. ඉතින් කොහොමද? හොඳින් ඉන්නවා. එහෙනම් එච්චරයි. මේ ටිකේ වැඩ ටිකක් අඩුයි වගේ නේද? වැඩ අඩු? ඔව්. වැඩ අඩුයි නෙමෙයි. වැඩ බාර ගන්න. මහා පරිමාණයේ ඒවා විතරයි බාර ගන්න ඕඩර්. මේ ওই 2.5 කෑලි බාර ගන්න. පුටු කෑලි ඔය මේස කෑලි හදන්නේ නැහැ දැන් අතන. කෝල්යක් එනවා නේද? හලෝ. කවුද? කොහෙන්ද? තමිල්නාඩු. කවුද මේ? තලපත් විජේ. තලපත් විජේ? කියන්නේ. ඊළඟ චන්ද්‍රරැස්වීමට පුටු කීයද? පුටු 45. පුටු 45. හරි ගල්ලා දෙන්නේ. තලපත් විජේනේ බෑ කියන්න බෑ ඒකයි. එනක් බාර ගන්නවා වැඩේ. එන පොයිට් වාරම්. තලපත් විජේ. වෙල්ල බස්. ටක්ගල්. තලපත් විජේ? තලපත් විජේ. ඉන්දියාවේ? ඔය මුදලාලි. මේ තලපත් විජේට ඡන්ද රැස්වීමකට පුරු 45000ක් ඕන. මතක තියාගන්න. ඊට කලින් ගිහිල්ලා ජයසේකරයාගේ බාරගත්තු පුටු දෙක හදලා ඉන්න. එහෙනම් හරි. මතක තියාගන්න. පුටු 45000. සම මාත්‍යා. දැන් ඔය ඉන්දියාවේ තලපත් විජේ වුණත් අපිට ඕඩර් බාර දෙන්නේ ඇයි? අපේ ක්වොලිටි හොඳයි. ඵලයන්. අපේ ක්වොලිටි හොඳයි. ඒකනේ ඉන්දියාවෙන් මෙහෙට ඕඩර් එනවා කියන්නේ නේ. නැවෙනේ පටවන්නේ. ඌව පැකින් කරලා දෙන්නේ. මුහුතු ජලයට පවා ඒවා වෘත්තු දෙනවා. මොකද දෙන්නු? උදුමයි අප්පා. ඕ වයින්. මහත්තයාට මතකද ජීල්දා සුදුලා? මේ හන්දි. අපි ඒ ඊළඟ ප්‍රොජෙක්ට් එකක් හදුවා අවුරුදු 25කට ගරන් කරලා තාම තිබ්බ විදිහමයි. ඇනේක්වත් ගලිලා නැහැ. ඒක තමයි අපේ ක්වොලිටි. මාරුයි. කහපාට පොත. ඔෆිසියේ පුටු යුගලේ සහ මේසේ 2000 මාර්තු 3. ඒ කියන්නේ දැන් හදලා අවුරුදු 26ක්. හරිනේ මහත්තයෝ. අපි අවුරුදු 25කට විතරයිනේ ගැරන් කරන්නේ. ඒකයි මේව කඩන්න වෙන්නේ. හරි. ඒ පස්සේ මේක දාලා වෙන්නේ. වාඩි. මේ පුටුවත් ඒ කාලෙමද ඇදුවේ? නෑ ඔක දැන් අතල අවුරුදු 27යි. හරි. තව අවුරුද්දක් තියෙනවා ඒ කියන්නේ. දැන් එතකොට මාත්‍යාට අපේ මේ සීමා සහිත නඩු කොටකේ වඩුමඩුවේ මොනවද කෙලින්න ඕනේ? මම ආවේ නම් දොර දෙකේ කබඩ් එකක් හදාගන්න කියලා. ඒත් මේ වැඩේ කරමු. නෑ මේ ටික අපි රස කරගන්න ඒක නිතන්න එපා. දැන් මේකයි වැඩේ. මාත්‍යා රතා ගන්න එක කබඩ් එකයි නේ. ඔව් එක කබඩ් එකයි. හැබැයි ඉතින් ඔය පොඩි උඩස් බාර ගන්න අඩුයි. කමන්නේ. ගමේ මිනිස්සුන් වැඩේ කරමු. කෙලින්ම අවුරුදු 25ක් ගණන් කරලා වැඩේ කරමු. වැඩේට 45000ක් විතරයි. 45000 නම් වැඩි මුදලාලි. බැරි වේද අපිට 25000න් වගේ වැඩේ කරගන්න? 45000 වැඩේ 25000න් නේද කරගන්න ඕන. ඔව්. පුළුවන්. බස්නේ වෙල්ලා බස්. ඔබ බුදු වෙලා. ගැරන්ටි වල. මම මේ කතා කරේ ඔබ අද ඉඳලා සතියක් නිවාඩු ගන්න. දැන් ඔය කර හිටපු වැඩ ඔක්කොම නවත්තලා ගෙදර බලන්න. ඒ මොකෝ මුදලාලි? ඒතරම් වැඩ කරන්නේ කවුද? මේ මහත්තයා වැඩ කරන්නේ. අද ඉඳලා සතියක් මේ මහත්තයා එක දිගට වැඩ. 45000 කබඩ් එක මේ මහත්තයා 25000ට ඉල්ලනවා. 25000ට දීලා මට උඹලා පඩි ගන්න කියන්නේ. ඒ හින්දා අද ඉඳලා සතියක් වැඩ කළා මේ මහත්තයා කබඩ් එක හදාගෙන යයි. ඔය නියනයි කීයදා දීලා මේ මහත්තයාට වැඩ බාර දීපන්. ආව විදියට කන එක. නෑ. මුදලාලි හරි. බාසුන්නහේ වැඩ කරන් ගියපු විදිහේ වැඩ ටික කරගෙන යයි. ප්‍රශ්නයක් නෑ. අපි 45000ට කබඩ් එක හදමු. මුදලාලි. මම මුදලාලිට දැනට ඇඩ්වාන්ස් සල්ලි 15ක් දෙන්න. අනේ මට වැඩ ටික හරියට කරලා දෙනවා. එහෙනම් මුදලාලි අපි ගිහිල්ලා එන්න. හැබැයි අවුරුදු 25කට විතරයි ගණන් කරන්නේ. අනේ බාසුන්නේ වැඩි පොඩ්ඩක් බලලා ඉක්මනට කරලා දෙනවා. හරි. අපි ගිහිල්ලා යන්න මුදලාලි. මම නතොලේ වෙන කවුරුද ගන්න? මේ මුදලාලි ඒක නෙවෙයි. අර පුටු 45000 මම හදන්න ගන්නද? දැන් කවුද උඹට හදන්න කිව්වේ? මං කිව්ව මතක තියාගන්න කියලා විතරනේ. දැන් ගිහලා බැරින්න තෝ ජයසේකරගේ පුටු දෙක ගන්න. මේ ඊට කලින් අර අරුවන්දේ බාම කිව්වා. හරි. මොකද ගාම් නැත්තේ එම් බාම් කියලා මං ගවන්නේ නැහැ. පරේ